මේ ලෝකේ දුවෙකුට තමයි තාත්තා කෙනෙක්ගේ ආදරේ වැඩියෙන්ම දැනෙන්නේ. මොකද දන්නවද? පුංචි කාලේ දුවෙක්ව රකින්නේ තාත්තා කෙනෙක් මැණිකක් රකින්නවා වගේ. හැම දුවෙක්ටම එහෙමනේ තාත්තලා. පස්සෙන් ඇවිදින්න පරිස්සම් කරනවනේ. ළඟට ගිහිල්ලා දරුවට වචනයක් කාගෙන්වත් අහන්න දෙන්නේ නැහනේ. එහෙම රකින්න තමන්ගේ දුව දවසක කසාද බැඳලා යනකොට තාත්තට කොච්චර පපුවට දුකක් දැනෙනවද? අද වෙනකන් මට වතුරු ගුරක් හරි දීපු මගේ දුව අද මාව දාලා යනවා කියන දුක මේ මහ පොළවේ දුවෙකුට දරන්න බෑ. තාත්තා කෙනෙක් ඉන්නකොට නෙවෙයි පින්වතුනි, නැති වුනහමයි ඒ දුක දුවෙකුට දැනෙන්නේ. තාත්තලා ඒ දුක කොහොම දරන්නේ නැද්ද එතකොට? කසාද බැඳලා ගියාට පස්සේ දුකක් දැනුනොත්, කරදරයක් දැනුනොත්, ලෙඩක් දුකක් ඇදුනොත් කාටත් කලින් දුවෙකුට මතක් වෙන්නේ කවුද? තාත්තා. මගේ තාත්තා මගේ ළඟ ඉඳියා නම් මට මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා හිතෙනවනේ. මගේ තාත්තා අද මගේ ළඟට ආවනම් කොච්චර වටිනවද කියලා හිතෙනවනේ. තාත්තා කාටත් කලින් ඇවිදින්න අපිව බැලුවා. අපේ දුක සැප ගැන හොයලා බැලුවා. තාමත් කඩුල්ල ළඟ බලාගෙන නැති මගේ ලොකු දුව පොඩි දුව කවද්ද මහගෙදර එන්නේ කියලා. ඒ තමයි තාත්තා.